මම ජොබ් එකෙන් අයුුණනා ඔස්ට්‍රේලියාවෙන් යන්නයි හදන්නේ. ඔෆිස් එක කට්ටිය ඇහවා ඇමදේ මත්තැල්ල මෙහෙම යනවද කියලා. මීට අවුරුදු දෙකකට කලින් මම නවසීලන්තයේ තිබ්බ මගේ ස්ටේබල් ජීවිතය අතඇරල රටින් රටට ගියා ට්‍රවල් කරන්න. ඒශයාවෙන් පටන්ගෙන යුරෝපෝල්ටත් ගියා. රටවල් විසිගානකට මේ විදිහට බැක් පැකින් කර ගියා. ඊට පස්සේ කොහොමරි අවුරුදු දෙක ඉවරවයගෙන යනකොට සල්ලිත් ඉවරවගෙන ගියා. ඊට පස්සේ මම ඔස්ට්‍රලියාවේ ජොබ්වෝල්ට ඇප්ලයි කරා. ජොබ් ඉන්ටවියස් කීපයකට පස්සේ එකක් සෙට්ටුනා පර්ත් වල මෙකැනෙකූ ඩිසයින් එන්ජිනිය පොසිෂන් එකක් ඔස්ට්‍රේලියාවේ නැව් හදන කම්පැනිය එකක. ඔස්ට්‍රේලියාවේ දැම් මම මාස 10ක් හිටිය. මෙය ඒත් හැමදාම එකම රූටින් එක මට එපා වුණා. මේ පාකගේ නම තමා කිංස් පාක්. අන්තිම දවස්ටික හන්ද පොඩ්ඩක් එන්ජෝයි කරන්න ඕනි කියලා මේකටාව. මම ඔස්ට්‍රේලියාවෙන් දැයි යන්ඩ ලෑස්ති. මේ බඩු ටිකුත් පැක් කරලා ලංකාවට යව්වා එහි නෑදෑයන්ට මගේ දී නොක්කොම් බඩු ටික මේ බෑග් දෙකකට තමයි පැක් කරයි. ඔස්ට්‍රේලියාවෙන්දලා ඉස්සලාම තායිලන්තට යන්න තම ප්ලෑන් එක තියෙනෙ ඉතින් මේ විදිහට තමයි මම ගිය